හරි. ගණන් කරන්න පුළුවන් නාමපදයක්. එහෙම නැත්නම් countable noun එකක් එක්ක n පාවිච්චි කරද්දී බලන්න ඕන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි නාමපදය vowel අකුරකින් පටන් අරන් තියෙන්න ඕන. ඒ කියන්නේ a e i o u කියන ස්වරාක්ෂර නැත්නම් vowel අකුරු පහෙන් එකකින් පටන් අරන් තියෙන්න ඕන. ඒ විතරක් මදි. ඉංග්‍රීසි vowel අකුරු වලට සමාන උච්චාරණ දෙන සිංහල අකුරු අන්න ඒ අකුරු වලින් උච්චාරණ වෙන්නත් ඕන. මේ බලන්න මේ උදාහරණ පහ. පළවෙනි එක apple. apple කියන එක පටන් ගන්නේ ඒ අකුරේ. මේ vowel අකුරක්. එහෙනම් ඒක එක කාරණාවක් හරි. දෙවෙනි කාරණාව මේක අපි කොහොමද කියවන්නේ? නැත්නම් උච්චාරණය කරන්නේ apple කියලානේ. එතකොට පටන් ගන්නෙම apple කියලා මේ ඈ. එහෙනම් මේ ඒ අකුරට කෙලින් නැත්නම් ඒ අකුර ඉස්සරහෙන් අපේ සිංහල උච්චාරණ අකුරක් තියනවද බලනවා. මෙන්න මේ අකුර තියෙන්න එපේ. ඈන්න. ඒක තමයි මම කියන්නේ සමානයි උච්චාරණය සමාන වෙනවා කියලා. ඔන්න ඒ අකුරෙන් පටන් ගන්නවා පළවෙනි කාරණාව. හරි. දැන් බලන්න ඕන මේක උච්චාරණය කරොට apple කියලානේ පටන් ගන්නෙ. මේ ඒ අකුර කෙලින් ඈන්න තියනවද කියලා. ඕ මේ ඈන්න තියෙනවනේ. මේ අන්න ඒ වගේ වට ඉස්සරහින් දාන්න පුළුවන් n කියන පදේ. පැහැදිලිද? දෙවෙනි එක බලමු. දෙවෙනි එක පටන් ගන්නෙ ඒ අකුරෙන්. එහෙනම් පළවෙනි කාරණාව හරි. දැන් බලමු දෙවෙනි කාරණාව. මේක උච්චාරණය කරන්නේ and කියලා. and කියන්නේ කුඹියට and කියලා තමයි උච්චාරණය කරන්නේ. එතකොට මේ ඒ අකුරට කෙලින් බලනවා අපි ඈ යන්න තියනවද කියලා. මේ ඒ අකුරට කෙලින් ඈ යන්න. ඒ කියන්නේ උච්චාරණය සමාන වෙනවද බලනවා. ඒ අකුරට කෙලින් ඈ යන්න. ඔව් මේ තියෙනවනේ. අන්න ඒ වගේ වට ඉස්සරහට දාන්න පුළුවන් and ඊළඟ බලමු. මේකත් පටන් ගන්න ඒ අකුරෙන් angel උච්චාරණය කරන්නේ angel කියලා. එහෙනම් මේක පටන් ගන්න vowel අකුරකින් පළවෙනි කාරණාව හරි. එහෙනම් ඒ අකුර කෙලින් සමාන මේ උච්චාරණයේ සිංහල උච්චාරණ අකුරු තියනවද බලමු. ඒ අකුරට කෙලින් ඔව් මේ තියනවනේ මේ. එහෙනම් ඒ වගේ වට ඉස්සරහින් දාන්න පුළුවන් an angel. ඊළඟ බලමු. angle. angle කියනවා කෝණයට. ගෙදර කාමරේ මුළු හතරක් තියෙන්නේ. ඒ මුළු වලින් එකකට කියනවා angle කියලා. එහෙනම් පටන් අරන් තින්නේ vowel අකුරේ. මෙන්න හරි. පළවෙනි කාරණාව හරි. දෙවෙනි කාරණාව මොකද්ද? ඒ අකුර කෙලින් එහෙම නැත්නම් ඒ අකුරට සමාන සිංහල උච්චාරණය තියනවද බලනවා. මොකද්ද? ඈ යන්න. ඔව් මේ තියනවනේ ඈ යන්න. එහෙනම් මොකද්ද දාන්න පුළුවන්? n දාන්න පුළුවන්. n angle. ඊළඟ බලමු. animal. animal කියන්නේ සතාට පටන් අරන් තියෙන්නේ vowel අකුරෙන්. ඔව් vowel අකුරක්. එහෙනම් පළවෙනි කාරණාව හරි. දෙවෙනි එක බලමු. ඒ අකුරට සමාන උච්චාරණ සිංහල උච්චාරණ අකුරක් තියෙනවද කියලා. මේක උච්චාරණය කරන්නේ animal කියලානේ. එහෙනම් මේ ඈ බලමු. ඒ අකුරට කෙලින් ඈ තියෙනවා. ඔව් එහෙනම් දාන්න පුළුවන් an animal. පැහැදිලිද? එහෙනම් අන්තිම එක බලමු. මේක audience. audience කියන්නේ ප්‍රේක්ෂකයන්ට. අපි සංගීත සංදර්ශනයකදී එහෙම නැත්නම් අපි කතාව පවත්වද්දී අපි කියන දේවල් අපි සින්දු අහගෙන ඉන්න කට්ටිය ප්‍රේක්ෂකෝ. ඒගොල්ලොන්ට තමයි audience එක කියන්නේ. පටන් ගන්නෙ vowel අකුරකින් ඒ අකුරෙන්. හරි. පළවෙනි කාරණාව හරි. දෙවෙනි කාරණාව ඒ අකුරට සමාන අපි මේක උච්චාර කරන්නේ audience කියලානේ. ඕ එහෙනම් බලමු මේ ඒ අකුරට කෙලින් සිංහල උච්චාරණය තියෙනවද කියලා. සමාන උච්චාරණය සිංහල උච්චාරණය. ඕ මේ තියෙනවනේ මේ. එහෙනම් ඒකටත් දාන්න පුළුවන් an audience. මේකට n දැම්මහමත් කලින් ඒ දැම්මා වගේම තමයි ලැබෙන උත්තරේ නිශ්චිත නැහැ. කීපයක් අතුරින් එකක් ගැන තමයි මේ කියන්නේ. an apple. apple ගෙඩියක්. an ant. කූඹියෙක්. කියන්නේ කූඹි ගොඩක් අතුරින් එක්කෙනෙක්. an angel. දේව දූතිකාවක්. ගොඩක් අතුරින් එක්කෙනෙක්. an angle. මුළු කීපයකින් එක මුල්ලක්. මුල්ලක් කියන උත්තරේ තමයි එන්නේ. an animal. සත්තු ගොඩක් අතරින් සතෙක්. an animal. audience. ප්‍රේක්ෂකයෝ ගොඩක් අතරින් එක කොට්ටාශයක්. an audience. පැහැදිලි?